කවුද යකෝ? අහසට බලබල් කියනවාද? සර් බය වෙන්න එපා. එයා පොකට් එකක්. එයා? කවුද එයා? කවුද බං එයා? අයිතන එයා පොකට් කාරේ කිලෝ කියන්නේ. වාතරික්තයක් සර්. කලින් කියන්න බෑ. බය වුණානේ. නේද? මාර වාතයක්. ඕ! මාර හිණයක් නේ ගෙව්වේ සර්. සර් මේ වෙලාවේ ජනතා පැතුම් ඉදුවේ දන්නේ නැහැ නේ සර්. ජනතා පැතුම්? ඔව්. මොකක්ද යකෝ හෙනේ එකයි ජනතා පැතුම අතර තියෙන සම්බන්ධය? ඕ මයි ගෝඩ්. කමියුනිකේෂන් නැති වුණා. මුළු ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකම අවුල් වෙලා. මොකක් කිව්වා? කමියුනිකේෂන් නැති වුණා. මේ කැලේ කොල්ලෝ කොමියුනිකේෂන් හොයෝ ඉන්න වෙලාවක් නැහැ. මේ අපේ මේ ලේකම්තුමාගේ ෆෝන් එකකින් හරි ගන්න කොල්ලයක් ගනි. සර් අපේ යානාවයි මෙහෙම මධ්‍යස්ථාන අතරයි සම්බන්ධතාවය නැති වෙලා. හරි ඉතින් මොකෝ ඔය පාර හොඳට පේනවනේ. අපි ගෙනින් කඩාගෙන යන් ඔය මෙහෙවුම ඕනේ නැහැ. යක් සර් අපි ළඟම තියෙන පිටරේ ලෑන්ඩ් කරන්න ඕන. අපේ ජීවිතේ අනතුරේ තියෙන්නේ. සර්ට පේනවාද ඉස්සර අහස කළු කරලා? දෙක කොල් රම්බුට කේකිරි කිව්වා. යාමියා මේ බලපන් මේ හරි පිටරියක් තියනවද කියලා බලපන් පොඩ්ඩක්. බලපන්. සර් මේ හැම එකක්ම මගේ ඇඟටම දාන්න එපා. සර් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මේක සර්ගේ උපන් පළාතනේ. පයිලට් ළමයෝ ඔහොම යනකොට බලන්නකෝ මේ ඔය ඉස්කෝලේ එක පිටණියක් පේනවද කියලා. අර පේන. සර් පිටරේ ළමයි ඉන්නවනේ. ලෑන්ඩ් කරන්න බෑනේ. අර ජූලියා චමින්ද මොකද්ද මගේ ඉස්කෝලේ? හරි සර්. ඒක තමයි අර හිරිදුම්පුවේ මහාවිද්‍යාලය සර්. ඇයි සර්ලා අර මේ රැස්වීමක් තියලා පිටණිය හදලා දෙනවා කියලා කිව්වේ සර්? ඇයි සර් අර සර්ගේ නම් පුස්තකාලයක් හදන්න අර සල්ලි පාස් කරලා දෙනවා කියලා කිව්වේ? අපි එහෙම කිව්වද? ඇයි සර් කිව්වේ? සර්ගේ පච ෆයිල් එකේ තියෙනවා සර්. මම යහතින් බැලුවොත් එහෙම මං සර්ට පෙන්නන්නම්කෝ. ඒකයි වැඩක් නැහනේ. සර් අපි අවදාන තත්ත්වයක ඉන්නේ. ඉක්මනින් පියවරක් ගන්න වෙනවා. අකුණු සැරට ඉලෙක්ට්‍රොනික සර්කිට් එක ඩැමේජ් වෙලා වගේ. දෙක පොළේ අපිට කැහිලි කොල්ලේ අපි මේ අවදාගත් තත්ත්වයකට වගේ ඉන්නේ. බයිලා නොකිය ඉක්මනින් පිටණියක් හොය මම පිටණිය. ඉතින් බලපන් කියලා කියලා. මේ පිටණිය ආරෙන්නේ ඉතින් මේ පළාතේ වෙන එකක් නෑ සර් මන් දන්න තරමින්. මේ පයිලට් ළමයෝ මේ පොඩ්ඩක් කොහම අල්ලගෙන පොඩ්ඩක් රවුමක් ගහගෙන ඉන්න. මේ මම පොඩ්ඩක් ඉස්කෝලේට කතා කරලා බලන්න මේ ළමයි ටික අයින් කරන්න පුළුවන්ද කියලා මේක ලෑන්ඩ් කරන්න.